ඉතින් ගොඩ දවසකින් ඔයාලට කතා කරන්නේ. වරසරේ විඳිනකොට හරිම සනීපයි හිතට. පවුලේ දරුවෙක් පුංචි කාලේ පිට අවුරුදු 15කට විතර උඩදී ඒ සුන්දර දිනියා පැත්තෙන් සිංහරාජ වනාන්තරයට ආවට පස්සේ මේ අද එන්නේ. අද ඒ විද්‍යාල ලොකුයි. ඉතින් ඔයාලත් මේ සුන්දරත්වය විඳින්න ඕන කියලා මම අද හිතුවා. නෑ ඒක වෙනම තියෙන බෑ. මේක බැටරි ගොඩක් තියෙනවා. ඔව් මම ඒක මම දැන් එකපාරක් charge කරනවා. බලන්න මොන තරම් ලස්සන පරිසරයක්ද මේ. මේක මම මේ ගල්තේ එන්න අපිට වඩා ලංකාවේ පරිසරයට විදේශිකයෝ ගොඩාක් ආසයි. ඉතින් කිලෝමීටර් 9ක් විතර අද කැලේ ඇතුළට ඇවිදින්න බලන්න යන්නත් තියෙනවා. බලන්න ලස්සන දිය දහරාව. සීතල දිය පහරක සොයමින් ඉන්නත් ඕනනේ. ඒක මම පරිස්සමින් මග පෙන්නන මල්ලිතුමක් ගැන කියලා දෙනවනේ. ඉතින් ඔයාලා එන්න දවසක මේ අසින් ඉඳ ගන්න. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලෝකෙටම කියලා දෙන්න. එහෙනම් හම්බ වෙමු. සුබ දවසක් ඔයාලට.